අන්න එවන ඕ පොඩි රාවණා රජතුමා තාම ඉන්නවා. මම රාවණා රජතුමාගේ අක්කා නිකුම්බලා. මොකද්ද කියන්නේ? රාවණා මැරිලා නැහැ. දේහයේ විශ්වයේ තියෙනවා. එතකොට රාවණා රජතුමාගේ ඒ බලයේ ශක්තිය තමයි මේ කාලේ අවදි වෙන්නේ. රාවණා රජතුමා දැන් ලෝකේ දියුණු කරන ලෝකේ පාලනය කරපු රජ කෙනෙක්නේ. එතකොට මේටම අවුරුදු 8000කට ඉහළ ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවනේ හිටියා. මම ඒක දන්නවා පැහැදිලිවම. රාවණා රජතුමාගේ ඉතිහාසය ගැන දන්නවා. මම රාවණා රජතුමාගේ ඉතිහාසය මම රාවණා කියන්නේ මගේ කවුද? එතකොට මම ඒ ගැන මම දන්නවා. රාවණා රජතුමා කියන්නේ ඒ රජ පවුලේ මම රාවණාගේ කවුද? එතකොට ඒ රාවණා එක්ක තියෙන ගණදෙනුව මොකද්ද කියන එක ගැන මම දන්නවා. ඒක කියන්න පුළුවන්. මම රාවණා රජතුමාගේ අක්කා වෙලා ඒ භවයේ ඉපදිලා තියෙනවා. නිකුම්බලා කියලා කියන්නේ ඒ ආත්මේ. ඇත්ත. ඔයා රාවණ රජතුමාගේ අක්කා නිකුම්බලා. මම රාවණ රජතුමාගේ මල්ලි මුක්කාලා මුකාපලා. හරි තන්තෝසයි. මම මල්ලි මේනි මගේ අක්කා මෙයා නිකුම්බලා. මෙයා ඉස්සර නිකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ නිකම් බලා කියලා දාන්න බැරි ඉඳ තමයි රාවණ අපේ රාවණ අයියා කිව්වා මෙයාට නිකුම්බලා කියලා. නිකම් බලා කියන එක හරි නෑනේ. මම මුක්කාලා මුකාපලා. හරි. ඉතින් එහෙම තමයි අපේ සහෝදර බැඳීම තියෙන්නේ. මේ මගේ අක්කා ඇත්තටම යාළුවනේ. මම ඔයගලන්ට කිව්වේ නෑ. අපිට එහෙම දේවලුත් තියෙනවා. හරි. අපි කියන සුළුවට තකන්න එපා. දෙකපාරක් එකෙක් ආව කවුද ඇහැලේපල කුමාරයාමි කියලා. මේ රට හරිම විනෝදයි. ලංකාව කියන්නේ හරිම විනෝද රටක්. මේ නිකුම්බලා.